අපි මම නර්ස් කෙනෙක්. එතකොට මම ඕපන් යුනිවර්සිටි එකේ මමත් එක්ක තව අපි 3 දෙනෙක් ඩිග්‍රී එක කරනවා. ඒ කරන එකේ අන්තිම අවුරුද්දේ අපේ රිසර්ච් එක විදියට අපි කරන්නේ මෙහි කාඩියොලොජි එකේ හෘද රෝග තියෙන පේෂන්ට් ඇන්ජියෝග්‍රෑම් කරන්න ඉන්නවනේ. ඒගොල්ලෝගේ ඇන්ජියෝග්‍රෑම් එකට කලින් ඇන්ජියෝග්‍රෑම් එක අතරතුරේ සහ ඇන්ජියෝග්‍රෑම් එකට පස්සේ මේ කොහොමද ඒගොල්ලන්ගේ අත්දැකීම් එක්ස්පීරියන්සස් කොහොමද කියලා බලන එක තමයි අපි කරන්නේ. එතකොට මේකෙදි අපි ඇන්ජියෝග්‍රෑම් එක කරන්නේ මේ ඇන්ජියෝග්‍රෑම් එක කරපුවා මේකේ අරමුණ තමයි මම දැන් කාඩියොතොරැසික් ICU එකකනේ වැඩ කරන්නේ. එතකොට මට එන ගොඩක් ලෙඩු කියන්නේ අපි ඇන්ජියෝග්‍රෑම් එකට බය වෙලා හිටියේ කරන්න ඩයි එක යවන එකට බයයි එහෙම නොදැනුවත්කම නිසා එහෙම කියලා. ඒකට අර අපිට දැනගන්න ඕනේ එහෙම නොදැනුවත්කම තියෙන පේෂන්ට් අයි ඒකට හේතුව මොකක්ද කියලා දැනගෙන ඇන්ජියෝග්‍රෑම් කරන්න තමයි ඒගොල්ලන්ම යොමු කරන එක තමයි අපේ අරමුණ. එතකොට මේකට ඔයා සහභාගී වෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ කැමැත්තෙන්. එතකොට ඕනෙම වෙලාවක මේකෙන් ඔයාට අයින් වෙන්න පුළුවන්. ඔයාට මේකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට මේක කියන්නේ මේකේදී ඔයා මට කියන කිසිම දෙයක් මම වෙන කෙනෙක්ට කියන්නේ නැහැ. ඔයාගේ රහස්‍යභාවය අපි රකිනවා. මේකෙදී දැන් ඔයාට හිතුනොත් මගේදී ඔයාට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ හරි මොකක් හරි කියලා ඔයාට ඕනෙම වෙලාවක මට කියලා නවත්තන්න පුළුවන් ප්‍රශ්න අහන්න. ඔයාගේ වයස කීයද? 63. එතකොට ඔයා ඉගෙනගෙන තියෙන කොයි පන්තියට වෙනකන් ඉගෙනගෙන තියෙනවද? grade 6. එතකොට කලින් ඔයාට ඇන්ජියෝග්‍රෑම් PCI ස්ටෙන්ට් දාලා මොන හරි කරලා තියෙනවා. මොනවත්ම කරලා නැහැ. එතකොට මේකට කොහොමද ඔයා ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනේ කියලා? heart attack කොයි කාලෙද? දැන් ගියවුරුද්ද වගේ. දෙවෙනි මාසෙ. heart attack එකක් ආවා. ඒ ආවට පස්සේ මේ කොහෙද ගිහින් මෙහෙට දාන්නේ? ගෙවල් කොහෙද? කැලණියේ ඉඳලා මෙහෙට තමයි ආවේ. ආවට පස්සේ මොකද කිව්වේ? ඒගොල්ලෝ මේ මුලියට ඉන්ජෙක්ෂන් වල ගෙවුවා. ඉන්ජෙක්ෂන් ටිකක් ගෙවුවා. ආලා ඊට පස්සේ මේ ක්ලිනික් එකක් දුන්නානේ. ක්ලිනික් එක ආව නැහැ. ඒක තමයි ડોක්ටර් දැනගෙන හිටියේ. ක්ලිනික් ආවේ නැහැ. ආවේ නැහැ. ඇයි ආවේ නැත්තේ? අපිට කියන්නේ ආවේ මේ රාගන දැන් නිසා ආවේ නැහැ. ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නද මොනවා හරි වැඩ ප්‍රශ්නත් එක්ක තමයි එන්න හම්බුනේ. ඊට පස්සේ දැන් මෙහි ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනේ කියලා කිව්වේ කොහොමද? ඒ අපේ දීලා දුන්නානේ. එක එකක් ගත්තා. කොහෙද කොයි කලේ? මෙහෙදි. ඒක තමයි කිව්වේ මේ ප්‍රශ්න තියෙනවා. ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මෙහෙට ඇඩ්මිට් උනේ. ඉන්නේ පෙරියද. ඊයේ තුන්වෙනිදා. එතකොට දැන් මුලින්ම ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න කියලා කිව්වට පස්සේ ඔයාට මේ දැනුනේ කොහොමද? මොකද්ද ඔයාට හිතුනේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න කිව්වොත්? ඒක කරන්න කෙරුවොත් මේ ඒක නිදාස්නේ. ඒ හින්දා එන්නම ඕකේ කිව්වා. කරහා කියලා කිව්වා. දැන් ඇන්ජියෝග්‍රෑම් එක කරන්න කියලා කියනකොට ඔයා දැනගෙන හිටියද ඇන්ජියෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද කියලා? ඔය දැන් අපි ඉන්නවා මේ තවත් ඉන්නවා මේ මගේ වයිට් තාට එකක් තියෙනවා. heart attack ආවා. ඔව්. එයාට තාම දරුවා නමක. එයාට කියලා තියෙනවා දැන් ඇන්ජියෝග්‍රෑම් කරන්න ඕනේ කියලා. එයාට තාම මොකද කියලා නැහැ. එයාට අර දිව යට තියෙන බාන්නේ බේතලට. ඒක තියෙනවා. එතකොට මේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඕනේ කියලා කිව්වට පස්සේ ඔයා කොහොමද දැනගත්තේ ඇන්ජියෝග්‍රෑම් එක කියන්නේ මොකද්ද? එහෙම මොනවද ඔයා දන්නේ නැහැ නේද? නෑ. ඒකට ඒකෙදි කොහොමද මේ ඇන්ජියෝග්‍රෑම් එක කියන ගැනව දැනගත්තේ කොහොමද? ඇන්ජියෝග්‍රෑම් එකෙදි කරන්නේ මේකයි කියන්නේ. ඇන්ජියෝග්‍රෑම් කියන්නේ ඩයි එකක් කරනවා කියලා කියනවනේ. කවුද ඒක වට කිව්වේ? කලින් අපේ මල්ලිට එහෙමලා තිබ්බා. මල්ලිටත් එහෙම වෙලා නේද? ඒක නිසා ඔයා දන්නවා. ඔව් මේක දන්නවා. එතකොට මෙහි ආවට පස්සේ ડોක්ටර් හරි නර්ස් හරි ඔයාට ඒක පැහැදිලි කරේ කොහොමද? මේක
මෙහෙට ආවට පස්සේ දැන් නර්ස් ඩොක්ටර්ලා කොහොමද ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්නේ විස්තර කරේ කොහොමද? ඉස්ලාම මොකද කියවනේ ડોක්ටර් තමයි මේ ඉන්නේ මේ ක්ලිනික් ගිලත් නෑ මට එම් කිව්වා මේ වැඩ කරන්න එපා එන්න කියලා මේ ඊට පස්සේ මේ ෆෝම් එකක් දුන්නා. ඒක මට කියලා බලලා අසං කරලා දෙන්න කිව්වා. ඒක අසං කරලා ડોක්ටර් යාට මොනවද පැහැදිලි කරේ නැද්ද ඉතින්? එනකොට වැඩි කරේ. කරේ. කොලේ මොනවද තිබ්බේ කියලා මතකද? ඒ කොලේ තිබ්බේ නෙමෙයි නෑ. අපිට මොනාරි මේ කරනකොට මොනාරි වුණොත් මේ ඒකේ මම වගකීම් බාර ගන්න ඕනේ ඔයාලා. ඔව්. ඒක තමයි ડોක්ටර් කිව්වේ. ડોක්ටර් කිව්වා. ඔව්. එතකොට ඒකට කලින් ඔයාලට බය හිතුණාද නැත්නම් දුකක් වෙනවා හරි? නෑ, ඇන්ජියෝග්‍රෑම් එක කරන්න වෙන එක ගැන ඔයාලට මොකද හිතුනේ? මම නායකර මොකද හිතුවේ නෑ. ඒක කරගන්න ඕනේ නිසා. ඔව් කරගන්න ඕන නිසා ඉන්ජෙක්ටර් කියන්නේ මම කියලා තියෙනවා අපි මල්ටිටම් කරලා තියෙනවානේ. ඔව්. ඒ නිසා මම ඉතර ගණන් ගත්තා. දැනගෙන හිටපු නිසා. ඔව්. එතකොට මෙහි හොස්පිටල් ස්ටාෆ් එකෙන් ડોක්ටර්ලාගෙන් නර්ස්ලාගෙන් ඔයාලට කොහොමද හම්බෙච්ච සහයෝගය හොඳයිද? හොඳයි. ප්‍රශ්නයක් ඉසිකාසන කියලා දුන්නා. ඔව්. හැමදේම. දැනගන්නවා. එතකොට දැන් ඔයා ඇන්ජියෝග්‍රෑම් එකට ගියානේ. ඔව්. ඒක ගියපු ගමන් ඔයාට මේ මොකද හිතුනේ නිකන් ඇඟට මොනවා හරි වෙනසක් දැනුණාද නැත්නම් ඒ එන්වයරන්මන්ට් එක කොහොමද? එතන පරීක්ෂණය කරන තැන ඇතුලේ එතකොට මම පොඩ්ඩක් මේ පොඩි ඩවුට් එකක් තිබ්බා මේ මම ඒක දන්නේ නැහැ කියලා ඉන්ජෙක්ටර් මිතුනා ඩවුට් එකක් තිබ්බා ඒක මම හිතුවා මේ ඉදිවටෙන් වටින් නැති කරනවා කියලා තමයි හිතුවේ. අර මේ ලයිටින් පවර් එක දානවනේ. ඒක නිසා මේ ඉදිවටට තමයි කියලා මට කිව්වා ડોක්ටර්. ඉදිවටට තමයි කරන්නේ කියලා. ඉරිවට්ටන බෙහෙත් එක විදිනවා දන්නවද? ඔය ඉද්දා. මතකයි. ඔව් ඒක මතකයි. ඊටසේ මේ බය හිතුණාද? නෑ. බයි හිතුනේ. මොකද? එතකොට ඔයාට නිකන් මට මෙන්ටලි කලින් ඔපරේෂන් එකක් කරලා තියෙනවා. මොකද ඔපරේෂන්? ඒක විස බීජ කියලා මේ නායට පුළුවන් වගේ වලති නායට පුළුවන් වගේ කැවුවා. ඒක ලොකු ඔපරේෂන් එකක් තිබ්බා. කොලා. ඔව්. ඒ විශේෂතර ගන්න ඒක නෑ සීමිත කරලා කරුවේ. ඒක නිසා මේකටම ලොකු බයක් දැනෙනවා. එතකොට ඔයා දැන් ඇන්ජියෝග්‍රෑම් එකට ගියාට පස්සේ ඇතුලේ ડોක්ටර්වත් එක්ක කතා කළාද? මොකද උනේ? කතා කරා. මතකද ඒක? ඔව්. මොකද උනේ කියන්නේ? නෑ වැඩි මේ ඒ ડોක්ටර්ස්ලා කතා කරගත්තා. ඒකම මට කිව්වා මේ මම දැන් ටික විනාඩි 15 20 ඉවර වෙයි කියලා. එතකොට එච්චර තමයි. එතකොට ඔයාට මතක හොඳ හරි නරක හරි මොන හරි විශේෂ දෙයක් වුණාද කියලා ඇතුලේදී? නෑ ඒ විශේෂම මොනවද උනේ? ඔයා ගියා ඔව්. ඇන්ජියෝග්‍රෑම් එකලා. ඔව්. එතකොට දැන් මෙහි කරලා ආවට පස්සේ ඔයාට මේ මොකද දැනෙන්නේ? ඇඟට මානසයට එනට මොකද අවුලක් නෑ මොකද තිබුණේ. මහන්සිය කලන්තේ කරකැවෙන්නේ නෑ. ඒව මොනවද? එතකොට ඔයාට දැන් ඇන්ජියෝග්‍රෑම් එක කරලා පස්සේ මෙහෙට ආවහම මොනවා හරි බොන්ඩෝන් බෙහෙත් ගැන ඉන්ඩෝන් විදිහ ගැන මොනවා හරි කිව්වා. බේත් මොනවද නෑ කිව්වනේ. හරි. තාම ડોක්ටර්ස් බේත් මොනවද කිව්වනේ. කරන කාම විතර තමයි ඒක නේස්ලා තමයි. කෑම ගැන මොකද කිව්වේ? ඉදියාප කන්න කියලා කිව්වා. ඉන්දියාපු වලින් දිනාවයි මම කොයි ඉදියාප ආගාමි ડોක්ටර් කෙනෙක් කිව්වා මේ බිස්කට් කිරිපැකට් එකක් බොන්න කියලා කිව්වා. ලොකු කෑම කන්න එපා කියලා. ඔව් ඒක කන්න නෑ. එතකොට මේකේ ඇන්ජියෝග්‍රෑම් එක කරලා ආවට පස්සේ නර්ස්ලා ડોක්ටර්ස්ලා කොහොමද ඔයාට හොඳට කතා කරනවා. විස්තර කරලා විස්තර කරලා කතා. ඔයාට මෙහෙට ආවට පස්සේ දැන් මොනවා හරි ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ මොකක් හරි ගැටලුවක් හරි නැත්නම් ඒකෙන් මොනවා හරි කොම්ප්ලිකේෂන් එකක් හරි ප්‍රශ්නයක් කියලා හිතන දෙයක් මොනවා හරි වුණාද? නෑ නේද? මොනවද ප්‍රශ්න? නෑ. එතකොට දැන් ආවා ඇන්ජියෝග්‍රෑම් එකට ඇඩ්මිට් වුණා. ඇන්ජියෝග්‍රෑම් එක කළා. ඒක දැන් මේ සම්පූර්ණයෙන් වෙච්ච සිද්ධිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? සම්මත සිද්ධියක හොඳ තමයි. හොඳයි. කරපු එක හොඳයි. කරපු. ඇයි හොඳයි කියලා ඔයාලට හිතෙන්නේ? ඒකෙන් මේක බේරෙන්නත් ඕනේ. දැන් ඔයාලට ඒක ඇන්ජියෝග්‍රෑම් එක කරපු එකේ බ්ලොක් ගැන හරි මොනවා හරි මම විස්තර කිව්වද? ඒ මිස්ටර් කිව්වනේ ඒ අර කිලික් කියන වතනවා කියන්නේ මාතෘකාවේදී. මොනවද කියලා එතකොට කියන්න.
එතකොට ඔයාලට දැන් සාමාන්‍යයෙන් එදිනෙදා කරපු දේවල් වල වෙනස් කරන්න කියලා මොනවා හරි එහෙම මොනවා හරි කිව්වද? කියන්නේ ඇන්ජියෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයා මේක වෙනස් කරන්න ඕනි කියලා කිව්වද? නෑ ඒ මොකද මොනවක්වත් කිව්වනේ නෑ. දැන් ඔයා ඇන්ජියෝග්‍රෑම් කරන්න එන්න ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එහෙම කෙනෙක්ට ඔයාට කරන්න තියෙන යෝජනාවක්. මම කියනවා ඇත්තට මේ ප්‍රශ්නන්න ඉඳ කරගන්න කියලා තමයි කියන්නේ. කරන්න. ඔයාට මීට අමතරව ඔයාට මොනවා හරි කියන්න දෙයක් තියෙනවද දැනගන්න දෙයක් තියෙනවද? ඕනි දෙයක් අහන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් මොකක්ද නෑ නෑ. ක්ලිනික් කෙන ටික කරගන්න ඕනේ. ඇවිල්ලා ඒ වැඩ ටික කරගන්න. කරගන්න ඕනේ. නැත්නම් ඇන්ජියෝග්‍රෑම් එක කරපු එක වැඩ වැඩක් කරලා නැතිනවා. ක්ලිනික් කාර්යය. ඒකෙදි ඔයාලට බලලා කියනවා දැන් නිකන් හරි බ්ලොක් එකක් තිබ්බොත් ඔයාලට බලලා කියනවා මෙහෙමයි මේ බ්ලොක් එකක් තියෙනවා බයිපාස් එකක් කරන්න ඕනද මොකක්ද ප්‍රශ්නේ එහෙම කියනවා. එහෙම කියනවා. ඒක ගැන දැනගන්න නම් ඔයා එන්න ඕනේ නේ. අනිවාර්යෙන්ම ඕනේ. නිසා දුර වැඩි ඔයාලට ළඟ හොස්පිටල් එකකට නෑ හදාගන්න. මේක තමයි. ඒකනේ ඒ නිසා මෙහෙට එන්න මෙහෙ හදාගන්න. මෙහෙ දොස්තර මහතුරු හොඳයි මිස්ලා හොඳයි ඔයාලට උදව් කරනවා. කලින් කිව්වේ මේ කියන්නේ මාසයක් විතර මේක කියන්නේ. ඒක තමයි. මට මේ තමයි මේ ඉන්නේ. හොඳ. ඒක ඔයාගේ නම මොකද්ද? කේ විශ්වනාథ. ලිව්වට කමක් නැහැ නේද? ඔලිය. විශ්වනාథ. ඔව්. ඔයාට මේ අතින් ලියන්න පුළුවන්ද? අර අතින් දකුණු අතින්ද ලියන්නේ වම් අතින්ද? දකුණු අතින්. අමාරුනේ. මම ආගේ නම ලියලා තියාගන්න. ආ. ඉස්සනට. වයිෆ්ට ට්‍රීට්මන්ට් කරන්න කියන්නේ. ඒක තමයි වයිෆ් වෙනවා ක්ලිනික් වෙනවා වයිෆ්. දිගටම එනවා දැන්. අවුරුද්දක් ක්ලිනික් එකේදී මොකද කිව්වේ? එහෙම මොනවද කියන්නේ රිසර්ච් ඒගොල්ලෝ දීත් තමයි සරින් සරි දුන්නේ. කිව්වේ. ඔව්. බෙහෙත් මොනවද දුන්න බෙහෙත් ඒවා ගැන දන්නවද? නැහැ. ස්කින් දෙනවා. ස්පින් කොපි යාට මේ දිවියට තියෙන GTN එක ඒක තරයි මම දන්නේ නම දන්නේ. මෙන්න පුතා. ඔයා මොනවා හරි බෙහෙත් දීවද නැහැ? ක්ලිනික් ආවේ නැහැ නේද? බෙහෙත් දුන්න. මොකද මේක විතරක් දුන්නේ මේ සුගර් එකට විතරක් බෙහෙත් දුන්නේ. අසුගර් තියෙනවා. ඒ කොයි කාලෙත් තියෙන සුගර් කොයි කාලෙද? අවුරුද්දක් තියෙනවා. බාලක් වගේ තියෙනවා. 15ක් විතර තියෙනවා. දැන් සුගර් තියෙනවා, වකුගඩු ලෙඩ තියෙනවා. එතකොට තව කොම්ප්ලිකේෂන් වැඩි. හાર્ට් එකට තව බර යනවා වැඩිනේ. ඒ නිසා හાર્ට් එක පරිස්සම් කරන්න. මොන දේ හොඳට තිබ්බත් වැඩක් නැහැ. හાર્ට් එක හොඳට පරිස්සම් නැහැ. ඒ නිසා හાર્ට් එක හොඳට පරිස්සම් කරගන්න බෙහෙත් ටික හොඳට බොන්න, ක්ලිනික් එකට එන්න, කියන දේවල් ටික කරන්න. අරක්කු සිගරට් බොනවද? සිගරට් නම් බොන්න අරපු නයිට බොනවා. නවත්තන්න. නැත්තම් හරියන්නේ නැහැ. නේ වකුගඩු වලට හොඳත් නැහැ, හાર્ට් එකට හොඳත් නැහැ. තව ඔය හાર્ට් එකේ තෙල් තැන්පත් වෙන ඒවා වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වලට බලපානවා. ඩයබටික් වලට හොඳ නැහැ. මේ දේ බොන දේවල් නවත්තන්න. ඔකේෂනලි වත් බොන්න එපා. තපුගම ඒක තමයි. ඔකේෂනලි වත් බොන්න එපා. මොකද දැන් අර අපේ ඇඟ ඒක පුරු වෙලානේ තියෙන්නේ. එතකොට අර ඒක වැටෙනකොට තව අරවා වැඩි වෙනවා. වැඩි තියෙන ප්‍රශ්න. ඉඳලා හිටලා බිව්වොත් ඒක අපේ ඇඟට බලපාන වැඩි. ඩයබටික් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් CKD හැමදේම තියෙන නිසා. ඒ නිසා පරිස්සම්. මොකද ඔයාව ඇඟට ගන්න හැමදේම යන්නේ වකුගඩුවේ. තේරුණා? ඔයා අරක්කු බිව්වත් බිව්වත් සිගරට් බිව්වත් හැමදේම සිගරට් එහෙම නම් පෙනහළු වලට බලපාන්නේ. අරක්කු වගේ බොන දේවල් හැමදේම පෙරෙන්නේ වකුගඩුවේ. එතකොට ඔයාගේ වකුගඩු වලට හොඳ නැහැ. ඒ නිසා ඒව නවත්තන්න. මොකද නැත්තම් ගෙදර වයිට් තමයි ප්‍රශ්නේ. එයාට